භූ දේශපාලනයේත් විශේෂයෙන්ම ලෝක දේශපාලනයේත් ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකට මේ වෙනකොට අපි රටක් හැටියටත් ලෝකයක් හැටියටත් ඇවිල්ලා තිබෙනවා. එහි අපිට දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියාකාරකම් නිසා අහිංසක ජීවිත දසදහස් ගණනාවක් අපි අතරින් වෙන් වෙනවා, අපිට අහිමි වෙනවා. එහි දකින්න ලැබෙන විශේෂත්වය තමයි විශේෂයෙන්ම මේ ත්‍රස්ත කණ්ඩායම් හුදෙක් යම් ආකාරයෙන් ජාති නාගම් ඉලක්ක කරගෙන අහිංසක ජීවිත බිලිගන්නවා අපි දකිනවා. අපි දැක්ක පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරෙනුත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල අහිංසක ජීවිත 370කට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙනවා. 500කට ආසන්න ප්‍රමාණයකට ජීවිත වලින් තුවාල වෙලා ඒ අයගේ පවුල් වල සමාජිකයන්ගේ ජීවිත අහිමි වෙලා අන්ත අසරණතාවයට පත් වෙනවා. ශ්‍රී ලංකාව ඒ අමිහිරි අත්දැකීම එදා 2019 අප්‍රේල් 21 වෙනිදා අත්විඳා. ඒ වගේම විශේෂයෙන්ම නයිජීරියාවේ මේ වෙනකොට ක්‍රිස්තියානු කතෝලික බැතිමතුන් ඉලක්ක කරගත්ත අන්තවාදී ප්‍රහාර එල්ල වෙමින් ඒ අහිංසක ජීවිත විනාශ වෙනවා. විශේෂයෙන්ම නිරායුධ සිවිල් ජනතාව, කාන්තාවන්, කුඩා දරුවන් නයිජීරියාවේ දිනෙන් දින මරණයට පත් වෙනවා, අතුරුදහන් වෙනවා. ඒ වගේම ඒ අයගේ ජන ජීවිතේ කඩාගෙන වැටලා තිනවා. එවැනි මොහොතකදී විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ත්‍රස්ත කණ්ඩායම් වලට විරුද්ධව ප්‍රහාර එල්ල කරලා විශේෂයෙන්ම ඒ අහිංසක කතෝලික ක්‍රිස්තියානි ජනතාව මුදවා ගැනීමටත් ඒ අයගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමටත් අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දීලා තිබෙනවා. ඒ අනුව අද දිනේදී විශේෂ සංදේශයක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට ලබා දීම සඳහා ලංකාවේ ඇමරිකානු තානාධිපති කාර්යාලයට ගොස් මම බාර දුන්නා. විශේෂයෙන්ම එතුමා ඒ කරන සේවාව ලෝකවාසී ජනතාව වෙනුවෙනුත් ඒ වගේම යුදමය තත්ත්වයන් අවම කිරීම සඳහා එතුමා මැදිහත් වීමත් ඒ වගේම ත්‍රස්ත කණ්ඩායම් මැදිහත් වෙලා විශේෂයෙන්ම ආගමික විශ්වාසයක් දරන කතෝලික ක්‍රිස්තියානි ජනතාව, සිවිල් ජනතාව මරා දැමීමට විරුද්ධව ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය විශේෂයෙන්ම නයිජීරියාව ඇතුළු ඒ ප්‍රදේශයන් වල ජනතාව මුදවා ගැනීමට සහ බේරා ගැනීමට කරන්නා වූ ක්‍රියාවලිය අගය කරමින් අපි අද විශේෂයෙන්ම සංදේශයක් බාර දුන්නා. ඒ පිළිබඳව ඉතාමත් ධනාත්මක පිළිගැනීමක් ඇමරිකානු තානාධිපති කාර්යාලයෙන් අපහට ලැබුණා. විශේෂයෙන්ම අපි දකින්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා විශේෂයෙන්ම යුක්රේන රුසියානු යුද්ධය අවසන් කරන්න මැදිහත් වෙනවා. ඒ වගේම ලෝක සාමය වෙනුවෙන් එතුමා කටයුතු කරනවා. ඒ වගේම එතුමාගේ ජනවාරි 1 වෙනිදා අවුරුදු රෙසලූෂන් එක උනේ වර්ල්ඩ් පීස් එහෙම නැත්නම් ලෝක සාමය පිළිබඳව. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ලෝක සාමය, සමගිය, එකමුතුකම, භෞමික අඛණ්ඩතාවය ඉතාමත් වැදගත්. ඒ පිළිබඳව එතුමාගේ අවධානය යොමු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. වෙන වෙන දේශපාලන කණ්ඩායම් වලට වෙන වෙන දේශපාලන මත ඇති. හැබැයි අපි සමස්තයක් හැටියට ගත්තොත් විශේෂයෙන්ම ලෝකයේ සාමය ගොඩනැගීම සඳහා මානව අයිතිවාසිකම් ගොඩනැගීම සඳහා ඒ වෙනුවෙන් පෙනී හිටින්න කටයුතු කරනවා. මේක මගේ හුදෙක් පෞද්ගලික යෝජනාවක් සහ සංදේශයක්. විශේෂයෙන්ම අපේ පක්ෂයේ අදහස පිළිබඳව ඔබට අහන්න පුළුවන් අපේ පක්ෂයේ උසස් නිලධාරීන්ගෙන්. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා සහ ඇමරිකානු තානාධිපති කාර්යාලයත් එක්ක මේ ගනුදෙනුව ක්‍රියාත්මක කරන්නේ හුදෙක් මගේ පෞද්ගලික මට්ටමේ.